D-Review TV channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අපේ යාළුවන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද වීඩියෝ එක සමහර විට දැන් ඔයා ඉන්න සිටුේෂන් එකට ගොඩාක් උදව් වෙයි කියලා හිතනවා. අද අපි කියන්න යන්නේ ඩ්‍රාමා එක බැඳුණු අපේ ලස්සන සුන්දර කාලයක් ගැන. ඒ තමයි අතීතය. මේ වීඩියෝ එක බලන ඔයාගේ දැන් තත්ත්වය ඒ කාලෙට වැඩිය ගොඩාක් වෙනස් ඇති. මොකද අද සමාජ වටපිටාව දිහා බැලුවොත් ඒක ගොඩක් විශාල පීඩාකාරී වටපිටාවක්. අපි කියන කාලවකවානුවේ එහෙම කාලයක් එහෙම පීඩාවක් අපිට තිබුණේ නැහැ. සමහර විට ඔයා පාසල් ගියා වෙන්න පුළුවන්. එක වසරේ දෙක වසරේ ඔන්න ඔය කාලෙදි තමයි ඔයාගේ මේ ලස්සන සුන්දර අතීතය බිහි වෙන්න පටන් ගත්තේ. සමහර විට ඔයා ඒ ලෙවල් කරන ක්ලාසස් ගියා වෙන්නත් පුළුවන්. සමහර විට මේ වීඩියෝ එක බලන ඔයා අවකට ජොබ් එකක් කරන්න ජොබ් ඉන්ටර්විව් වලට යන්න හිටපු කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙනම් අද ඔයාගේ තත්ත්වය ගොඩාක් වෙනස්. අපි එහෙනම් ඔයාගේ මේ දැන් තත්ත්වය චුට්ටකට අමතක කරලා ඒ ලස්සන සුන්දර අතීතයට යමුද? ඒ මතකාවර්ජනය රිවිව් එකක් විදිහට ගේන්න D-Review TV අපි සූදානම්. එහෙනම් අපි වීඩියෝ එක පැත්තට යමු. Hello dear viewers, welcome to D-Review TV. අපි කියන මේ ලස්සන අතීතය 1980 ගණන් වලට යනකල් දිව යන අතීතයක්. ඔව් යාළුවනේ, මේ ඩ්‍රාමා අපේ අම්මලා තාත්තලාගෙත් කුඩා කාලේ නැවත සිහි කැඳවන ලස්සන ඩ්‍රාමා. ඔව් 1984 වර්ෂයේ ජාතික රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ සිංහල හඬකවා විකාශනය කරන ලද ජපන් ටෙලි කතාව. ඒ තමයි ඔෂින් ටෙලි කතාව. ටයිටස් තොටවත්ත මහතා විසින් සිංහල හඬ අධ්‍යක්ෂණය කරලා ඔෂින් අපිට ලේසියෙන් බලන්න ඉඩ සැලැස්සුවා. මතකද ඒ කාලේ? ඔයා කිමෝනාවට ගොඩාක් ආස කරන්න ඇති. ඒ ඇඳුමේ තියෙන ලස්සන වර්ණ රටා වර්ණ සංකලනයට ඔයා ආස කරා. සුන්දර ජපන් දේශය ගැන වැඩි කැමැත්තක් ඇති වුණා. ඒ විතරක් නෙවෙයි, ජපන් දේශය ගැන තොරතුරු තව ඔයා හොයන්න ගත්තා. ඒ ඇඳුම කිමෝනාවට ආවේනික වුණු ඒ ලී සෙරෙප්පු දෙක දාගෙන ටකුස් ටකුස් ගාලා ලී පාලමක් උඩින් යන්න ඔයා ආස කරා නේද? ඒ පාලම උඩ ඉඳන් සකුරා ගහක් දිහා බලාගෙන සකුරා මල් දිහා ඒ සුන්දරත්වය දිහා ඔයා බලාගෙන ඉන්න ආස කරන්නේ නැති. ලස්සන වර්ණ සංකලනයක් තියෙන මේ කිමෝනා ඇඳුම ඔයා ඇඳගෙන ඒකටම ආවේනික වෙන ජපන් කොණ්ඩ මෝස්තරයක් දාගෙන ජපාන් අවන්හලකට ගිහිල්ලා රාබු බත්ගොලි කන්න ඔයා ගොඩාක් ආස කරන්න ඇති නේද? ඔව් යාළුවනේ, මේ තමයි අපේ අම්මලා තාත්තලාගේ නැත්තම් ඔයාගේ ලස්සන සුන්දර අතීතය. ඊළඟට අපි යන්නේ මෑත කාලය 2000න් පසු මතකයක් ගැන කතා කරන්න. 2011 2012 කාලවකවානුව ගැන කාටද ඉතින් අමතක වෙන්නේ නේද? ඩේ ජැන්ගුම්. අපිට හුරු පුරුදු විදිහට කිව්වොත් චංගුමි. චංගුමි අපේ ජීවිතවලට ගොඩක් ලං වුණා. සමහරු කිව්වා චංගුමි පිස්සුවක් කියලා. මේ කාලේ ඔයා ඉස්කෝලේ යන්න, ක්ලාස් යන පුංචි ළමයෙක් වෙන්න ඕනි. ජාතික රූපවාහිනී විකාශනය වූ සුජාත දීනි K-ඩ්‍රාමා එක. මතකද ඔයා පුංචි කාලේ එක වසරේ දෙක වසරේ අන්නේ පන්තිවලදී හවස 6:30ට ඔක්කොම වැඩ නතර කරලා ඒව ඉවර කරලා දුවලා ටීවී එක ගාව නතර වුණු අතීතය. ගොඩක් පිරිමි ළමයින්ට වැඩිය ගෑනු ළමයින්ට නම් හොඳට මතක ඇති මේක. ඔයාලට මතකද
ටීවී එක ඉස්සරහා හිටන් ඉඳලා අම්මගෙන් කොච්චරනම් බැනුම් අහන්නේ නැද්ද? ටීවී එක ළඟටම ගිහින් බැනුම් අහන්න ඇති ටීවී එක ළඟටම වෙලා බලන්න එපා කියලා. ඒ වගේම තමයි සුජාත දින නාට්‍යයේ තේමා ගීතය. ගහකොළවල් ගල් ගැසී බලා සිටිනවා. මේ තේමා ගීතය ඔයා කොච්චරනම් ස්කූල් එකේ ඉන්ටර්වල් එකට යාළුවොත් එක්ක ගායනා කරන්නේ නැද්ද? තවත් දෙයක්. ස්කූල් යුනිෆෝම් එකේ රැලිය අතට අරන් කාලිකාවක් වගේ යාළුවොත් එක්ක රඟපෑව නේද? ජීවිතේට කුස්සියට ගියේ නැති ගෑනු ළමෙක් මුළුතැන්ගේ අම්මගේ වැඩ කටයුතු දෙගුණ තෙගුණ කරන්න ඇති නේද? තවත් සමහරු අනාගත බලාපොරොත්තුව හෙදියක් වෙන්න කියලා සුජාත දේනි කතාව බැලුවා. සුජාත දේනි කතාව අපේ හිතවලට ලං වුණා. ඔව් පත්තරවල ඩේ කාඩ්වල චංගමීගේ රූප එකතු කරපු ඒ අතීතය. චංගමී කටු කොණ්ඩ කටු කාඩවල් වල පීර හොයපු ඒ ලස්සන අතීතය මතකයි නේද? කොරියානු ඉතිහාසයේ ජෝසන් යුගයේ උපබිසවගේ කතාව ජුවෙල් ඉන් ද ක්‍රවුන්. කෙටියෙන්ම කිව්වොත් ඩොංගි. මේ කතාව සුජාත දිනි කතාමාලාව හා සමානව ජාතික රූපවාහිනියේ විකාශනය වූ අභිද දිනි ටෙලිනාට්‍යයයි. අපි හැමෝගෙම ජනාදරයට පාත්‍ර වූ ලස්සන කොරියානු කතාමාලාවක්. මතකද ඔයාට? ඒ සුන්දර අතීතය ඩොංගිගේ මකර කටුව කොරියන් බින්යෝ කටුව මුළු කොණ්ඩකටු කඩවල් පුරාම පීර හෙව්ව බිවිය. ගෑනු ළමයි අතර විතරක් නෙවෙයි පිරිමි ළමයි පවා මේ කතාවට ඇත්බැහි වුණා කියලා ආරංචි. චෙන්සෝ අයියාගේ අසිපත් සංවිධානයේ කතාව බලලා පහුවදා ඉස්කෝලේ ගිහින් යාළුවොත් එක්ක අර දිග අඩි රූලෙන් සටන් කළා නේද? අසිපත් සංවිධානය කියලා නෙවෙයි රඟපෑවේ. මේ කතාව බලපු ගෑනු ළමයි පහුවදා ඉස්කෝලේ ගිහිල්ලා හරියට උජාරුවට තමන්ගේ යාළුවන් පිටිපස්සේ තියාගෙන අගබිසවයි උපබිසවයි වගේ රඟපාන ගමන් කොරිඩෝවේ ඇවිද්දා නේද? පත්තරවල ආටිකල් පෙරල බලන්න ඇති. ඩොංගි උපබිසවගේ චෙන්සෝ අයියාගේ රජතුමාගේ රූප තියනවද කියලා. කඩවල් වල තියෙන ඩේ කාඩ් උතුරන්න අරගෙන ඔයාගේ ලස්සනම පොතේ ඇලෙව්ව නේද? ඔව් ඒ තමයි සුන්දර ළමා කාලය ඔයාගේ පාසල් කාලය. මතකද ඒ කාලේ වාට? මතකදී පද පෙළ සවස 6:30ට රූපවාහිනිය දාලා
රූපවාහිනී ඉස්සරහට වෙලා මේ තේමා ගීතයට ඔයා ඇහුම්කන් දෙන්න ඇති. සාධාරණය වෙනුවෙන් කාසියක් ගිලපු ගෑනු ළමයාගේ කතාව. දිරිය දියණී කතාමාලාව. The Great Merchant කියන කොරියානු ටෙලිසිත්තම සිංහලෙන් හඬකවා දිරිය දියණී ලෙස ජාතික රූපවාහිනියේ විකාශනය වුණා. කොච්චර බාධා කංකව්ටලු අපේ ජීවිතයට ආවත් අපි ඒවට සාර්ථකව මුහුණ දෙන විදිහ මේ කතාවෙන් ආදර්ශයක් දුන්නා. ඉතින් ඒ ගත්තු පන්නරය පුංචි ඔයා එදා හිතුවටත් වැඩිය අද නේද ප්‍රයෝජනවත් වෙන්නේ. හොඳයි යාළුවනේ, කට්ටියම එහෙනම් වසර 3000කට එහා අතීතයට යමුද? මිනිසුන් මකරුන් වෙලා පියඹයයි යහසේ. ලොව හඳුනාගමුකෝ හෙල්ලෙන මන හොල්මන්ලු මනස දිනුම දියුණයි. මායාවරුන්ගේ ලෝකය චීන කතාවක් වන The Holy Pearl කතාමාලාව. රැම්බෝ තකාෂිගේ චිත්‍රකතාව ඇසුරෙන් සම්පාදනය වූ මේ කතාව මායාවරුන්ගේ ලෝකය යනුවෙන් සිංහලට හඬකවා ජාතික රූපවාහිනියේ විකාශනය වුණා. ඔයත් අනිවාර්යෙන්ම ආයි දවස්වල ආස කරන්න ඇති කාලේ යන්ත්‍රයක් හරහා අතීතයට ගිහින් ෂැන්විල් දෙවගෙනගේ බටනලා වාදනයක් බලන්න. මතකද ඔයත් ආස කරා? තිඤ්ඤාවෝ වන්තියන් වගේ විශාලට වැඩුණු පයින්ගස් වනාන්තරයක් මැදින් ගමන් කරලා මායාවට විරුද්ධව, මායා රජට විරුද්ධව මායාව පරද්දන්න. තවත් වෙලාවක හිතන්න ඇති ඔයා දෙවගණක් හරි මකරෙක් හරි වෙලා ආසුඩින් පියඹල යන්න තිබ්බනම් කියලා. ඉතින් 2013 වර්ෂයේ විකාශනය වුණු මේ කතාව මායාවරුන්ගේ ලෝකය. ඔයාට අනිවාර්යයෙන්ම මතකයේ රැඳුණු ලස්සන කතාවක් වෙන්න ඕනි. අන්දයි අඳුරුයි ඒ තිමිර ඉරා අපි අලුත් දේම සොයමු. අන්දයි අඳුරුයි ඒ තිමිර ඉරා අපි අලුත් දේම සොයමු. 2014 වසරේ විකාශනය වූ ඉසිවැරි වෙදදුරු කතා මාලාව. ඔයාට මතකද පෙක් වන්යොන් වෙදමහතාව? කොහොම හරි අධිෂ්ඨානශීලීව ඔයාගේ අනාගතය හදාගන්න ඩොක්ටර් කෙනෙක් වෙනවා කියලා හිතාගත්තු ඒ ලස්සන සුන්දර අතීතය. ඔයත් ආස කරන්න ඇති අර චිකිත්සක කටු භාවිතා කරලා මිනිසුන් සුවපත් කරන විදිය දකින්න. කුහුඹුගෙත් පනාගේ කියලා ගීතයක් අවසානයට ගිය ඒ සුන්දර අතීතය. අපේ ළමා කාලේ තවත් මතක් කරන ලස්සන කතාවක්. කොරියානු ඉතිහාසයේ 3 රාජධානි සමය නිරූපණය කරන සිල්ලා රාජධානිය වටා ගොඩනැගුණු මේ කතාව ජනහිතකාමී රචනය. The Great Queen Seongdeok කියන කොරියානු නාට්‍ය සිංහලට හඬකවා ජාතික රූපවාහිනියේ විකාශනය වුණා. මතකද මේ කතාවේ දුෂ්ටයව? දුෂ්ටයා කියනවටත් වැඩිය දුෂ්ට කාන්තාව කිව්වොත් නිවැරදි අපේ. මීෂෙල් බිසව කොච්චර දුෂ්ට වුණත් හතුරුකම් කරත් කතාවේ මතකයේ රැඳුණු දක්ෂ චරිතයක්. මේ කතාව ගෑනු ළමයි විතරක්ම නෙවෙයි, පිරිමි ළමයිනොත් ආසාවෙන් බැලුවා කියන එක ප්‍රසිද්ධ රහසක්. කුඩා කාලේ ඔයා මේ චරිතවලට ගොඩක් ආස කරන්න ඇති. ඩියොක්මාන් කුමරියගේ තේජසට, යෝෂින්ගේ ප්‍රක්ෂග්‍රාහීත්වයට, ඒ විතරක් නෙවෙයි
කාගේත් හිත් හොරාගත්තු කතාවේ වීරයා වුණ විඩම්ට ඔයාලා ගොඩක් ආස කරන්න ඇති. පිරිමි ළමෙක් නම් ඔයා මේ කතාව බැලුව මේකේ තියෙන සටන් වලට, යුද්ධ වලට, ඒ වගේ සීන්ස් වලටවා ගොඩක් කැමති වෙන්න ඇති. කතාව රස විඳලා පහුවදාටත් කාටත් විස්තර කරන යාළුවන් කවුරුත් වට වෙලා ඉන්ටර්වල් එකේදී කතාව කියනවා. ඔයත් මේ කතාව බලලා යාළුවන් වට කරගෙන යාළුවන්ට කතාව විස්තර කෙරුවා නම් අනිවාර්යයෙන්ම ඔයා ආපහු අතීතයට යන්න ඇති. යාළුවනේ මේ බොහොම ටිකක් විතරයි. අතීතේ මතක් කරපු සිරිමැටි සිත්තරාය වගේ කේඩ්‍රාමා, මහා වානර වගේ සී ඩ්‍රාමා, අත්තටු නෑ ඒත් එයා ඉගිලේ වගේ ජැපනීස් ඩ්‍රාමා කොච්චරනම් අයගේ හිතේ රැඳෙන්නේ නැතිද? ඔයා ආපහු හැරිලා බලපු ඒ කාලය ඔයාගේ හොඳම කාලය වෙන පුංචි කාලය. මේ ජාතිය ඕල් කේන් ඩ්‍රාමා වල රිවිව් එකට කැමති නම් ඔයාගේ හදවතට එකඟව ලයික් කරමු නේද? මේ වීඩියෝ එකට ලයික් 50ක් ආවොත් ඔයාලගේ අතීතයේ සුන්දර කරපු මොඩර්න් කේ ඩ්‍රාමාස් ගැන වීඩියෝ එක part 2 මගින් ගේන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඔයාගේ අතීතයේ ඔයා වටා එකතු වුණු යාළුවෝ, ඔයා වට සාකච්ඡා දාලා මේ ඩ්‍රාමා එක කතා කරපු යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඒ යාළුවෝ එකතු කරපු ඩේ කාඩ් පත්තර වලින් හදපු පොත කොහෙද කියලා අහන්න කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඔයා අද මේ වීඩියෝ එකට කැමති වුණා නම් අපේ channel එක subscribe කරන්න, bell icon එක click කරන්න අමතක කරන්න එපා. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ස්තුතියි. සුබ දවසක්. මේ ඔයාලගේ D-Review TV.